ස්පෝර්ට් මීට් කියන්නේ මොකද්ද? වලි. වලි වා. මේ නැවක් ඇතුළේ අපි යන්නේ ඈ. හලෝ මේ වාරේ හලෝ ඉතින් මේ අපි ඇවිල්ලා ඉන්නේ ඉස්කෝලේට මේ පරක්කුණ ඇද්ද ඒක වෙස් එක බලමු ඉල්ල ඉස්සරහට මල්ලේ එන්න මේ මට මල්ලට එක්ක හම්බුණා මේ ඉස්කෝලේ පරණ ආදි ශිෂ්‍යයෝ හායි මේ ඔයාලා මේ ඉස්කෝලේ ආදි ශිෂ්‍යයෝ නේද දුවන්න එපා බං ඇංගිනවා ඔයාලට හිතෙන මොන නිවාස දිනයි කියලා ඇයි බං යන්නේ මේ අපෙන් දහන්නේ මොනවාද මා නිවාස තියෙන්නේ මොනවාද මා නිවාස තියෙන්නේ මචං වීර දිනනවා සූර දිනනවා හරිද මේක සූර මං හිතන්නේ වීර කියලා ගත්තව තියෙන ඉස්සරහ අඩු අර බලහන් වලයිට මේක දැක්කේ දැන් බා වර යන්න බලන්න මේ මරු අයිටම් එකක් තියෙනවා මෙතන හදලා මේ ලින්දද්ද ඔහෙද ආණ්ඩියා ලින්දද්ද බා ඔය අපි දැන් මේ නිවාස ඇතුළට පොඩ්ඩක් ගිහින් බලමු මොන වගේ තියෙන්නේ කියලා මේ හදපු යන්න වරෙන් බා හැංගෙන්න එපා පොඩ්ඩක් මේ ලැජ්ජාකාර සෙට් එකකින් මේ මාත් ලැජ්ජයි නේ ඒකේ ප්‍රශ්නේ මේ තියෙන්නේ සූර නිවාසේ මේ සුයන්නයි රයන්නයි මේ ඉරක් ගහලා තියෙන්නේ ඉරක් වගේ පේනයි කමෙන්ට් එකක් දාන්න ඉරක් කියන්නේ මේ සූර්ය ඇතුළට යද්දිම කැලෙන්ඩරයක් තියෙනවා 2025 මේ මෙතන ඉඳගෙන අර තේ එහෙම තියෙනවා ඉඳගෙන ඉන්න මම බලිස් කිඩියක් එම අරන් ඉන්න ඇතුළේ මේ කාමර තියෙනවා අඩ ඇඳුකුත් තියෙනවා බෑ ඒක නම් මරු ඒ සුපිරියෝයි ආ ඉතින් අපි මරු ඇඳක් තියෙනවා මේ මොනවද ඩිසයින් දෙකක් තියෙනවා කාමරේ No! God, please, no! 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 වැටුණා ඒවා දන්නේ අපි දන්නේ මේක මං අදී පොඩ්ඩක් අර මල්ලාස්සේ පොඩ්ඩක් කන්න මං අදී හිතන්න එපා මේ කවුරුත් දන්නේ නැහැ දැන් මේක දැම්මට පස්සේ තමයි කට්ටිය දැනගන්නේ ඒකින් දවුලන්නේ ලස්සනයි ඉන්නේ මේ කුස්සිය හැදුවේ කවුද ලස්සන නේද ලිපිකුත් තියෙන මොකක් හරි වියාගෙන එහෙම ගෑ හැකි මල්ලි වල මේ මොන නිවාසෙද සූර ඔයාලා කියන්නේ සූර දින නීරද සූර ෂුවර්ද ඔව් ෂුවර් දැන් ලකුණු කීයක් කරන් තියනවද 405 නෑනේ අම්මට සිරි පිට මේ ගේ ඇතුළේ මේ ප්‍රථමාධාර කාමරයකුත් තියෙනවා ඒ මල්ල දෙන්නේ මට පාර වෙන්න යනවා පාර වෙන්න කියන්නේ පොඩ්ඩක් මම ගයිඩ් කරනවා මේක ඇතුළේ මරු thank you bye මේක ගහන්න නැද්ද ඔය ඉස්සරේ අපි මේ අනිත් නිවාසයට යන්න හදන්නේ යම් බලන්න මේකත් ටික ලස්සනයි හරිද වෙන මහන්සියක් කළා දිනවා කට්ටිය දුවනවා අර පැත්තේ
කට්ටිය දුවනවා. රිලේ දුවනවා. අපේ ස්මෝට් පීන්ට් වල නම් මේ අපිනේ කෑ ගන්න මේකේ පොඩි අයින් ඉන්න අම්මලා ඒව තමයි වැඩිපුර කෑ ගන්න. හැබැයි ඒකත් වෙනම ආතල් එක්ක. දැන් අපි යන් අර ඈදින් බේන අරණිවස් බලන්න. මල්ලි හායි. හායි. අපි යන් එතකොට ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. නෑ වක් ඇතුළේ මේකත් අවුලක් නෑනේ. නෑ ජීම දාන්නේ. සාලේ. නෑ වක් කින්ද මේකේ තියෙන මැප් එකක් එහෙමත් තියෙනවා. කාමරේ තියෙන අර ඕනි කරන උපාංගෙම තියෙන පැදුරු අර මේ බණිස්සෙම අර කන්න දීපු පෙට්ටියක් මේකේ ගණන් ගන්න එපා. සාලේ කෘෂි උපකරණ මෙතන තියෙන 5 වසරේ එහෙම අයට වැදගත් වෙන ටිකක් බෝලත් දෑගැත්ත බ්ලා බ්ලා බා ඒ ටික තියෙනවා. මෙතන තියෙනවා මේ මොකද්ද බෑ? අර පෙට්‍රල් මේ ලාම්බෝනේ. ඒක නම හරියට මතක නැහැ. දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් කරන්න. ගිලන් කාමරේ මේ නැවක් ඇතුළේ අපි යන්නේ ඈ. ප්‍රථම ආධාර පෙට්ටිය එකක් නෝර මේ නැව ඇතුළේ තියෙන අර ජනෙල් එක සුපිරියට හදලා තියෙන මේක. කට්ටිය ඉන්නවා. මේක නම් සුපිරියක් තමයි. මේ ඉන්නේ අපි මේ කවුද? කපිතාන් ඇතුලේ. කපිතාන්ට කතා කරනවා. කපිතාන්ට කතා කරනවා මම. ඒ කපිතාන්. මේකේ ඇතුලෙන් මේ නැගලා ගිහාගේ උඩට. ඊළ අඩේක මරුවේ. මුළු තැන්ගියක් තියෙනවා මේක ඇතුලට යන්න බෑ කට්ටි සෙනග වැඩි. කැම දෙන්න දෙන්නේ නැහනේ. හායි. හායි. ඕෂද එන්නෝ එන්නෝ. දැන් ඔයාට හිතෙන්නේ ඔයා මොන නිවසේද? මේ සූරද මොකක්ද වන්නේ? වීරනේ. ඔයාට හිතෙන්නේ මොකක්ද දිනන්නේ? සූරද වීරද? ෂුවර්ද? 100ක ලකුණු කැප් එකක් තියාගෙන තමයි මේ මෙයා කියන්නේ මේ හවුස් එක දිනනවා කියලා. මේක 100ක් පස්සෙන් ඉන්නේ බලමු. මල්ලි දිනන්නේ මම කියලා. ඒ කියන්නේ මෙහෙම යරද අපේ අම්මා මේ පොඩි කාලේ ඉඳලා මේ ඉස්කෝලේට ඇවිල්ලා තියෙනවා. දැන් මේ ඉස්කෝලේම ටීචර් කෙනෙක්. ඒකේ ප්‍රශ්නේ අපේ අම්මේ හවුස් එක සූර. මේ ඇතුලේ මේ නැව ඇතුලේ පොඩි වලියක්. හායි හායි. මේ පොඩි අය තමයි මේක මේ සෑහෙන්න ඉන්නේ මේ මරුවේද? මෙයා පොඩ සීන් එකේ ඉන්නේ. ප්‍රශ්න කොහොම තමයි ඉතින් මේ ස්පෝර්ට් මීට් කියන්නේ වලි තමයි. ස්පෝර්ට් මීට් කියන්නේ මොකද්ද? වලි වා. ටීචර් වඩ මොකද හිතන්නේ? ටීචර් වඩ හිතන්නේ මොකද්ද දිනන්නේ කියලා ටීචර් කියලා යන්න ටීචර් ඉන්න අනේ මේ අපේ අම්මා හැම මේ නැවේ නැගින්න යන්නේ වීර නෑ නෑ අපි පස්සේ කන්න. එයි බඩකින් ඔය යන්නේ අපේ අම්මා. කියන්නේ වීම එක නැත්තන් නෑ නේද? A few moments later. ඉතින් වලි එහෙමත් වීඩියෝ කරන්න. හරි එලගිරි. ඔයා මේ සම්බන්ධව මොකද්ද කියන්නේ? කියන්නේ. ඔයාගේ ඒක දෙයක් අවසන් කරුණාකරලා ගෙදර යන්නකෝ. Music. කරුණාකරලා ගෙදර යන්නකෝ.
මහවැලේ මෙරටින්නේ කෙරවල පිටිපස්සේ. හරි ඉන්නවා. ඔබට මේ ආදිහිෂ්‍ය ටිකක් දුවන්න යන්න දැන් මේක. මේ උඹලා දුවන්නේ නැද්ද උඹලා ආදිහිෂ්‍ය නේද? කොහොම හරි තාත්තලා මේ කොල්ල දුවලා මොකක් හරිම සීන් එකක් තියෙනවා. මරි වයස එක වැඩි අය මේ දුවන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. හරි එන්නේ වාල්ලා යනවා. මේ දැන් මොකද හිතෙන්නේ දැන් මේ තාත්තලා රූපේ කරනකොට මොකද හිතෙන්නේ? හරි. අදහස කියන්නේ පිළිතුරු අදහස කියන්නේ පිළිතුරුනේ. සුපිරන්නේ දැන් අම්මලා දුවන්න හදන්නේ. දුවයි නේද? ඉනාන්න ඒ මුයි ඉනා කැත බලන්නේ. අපි මේ උපවාසයක වාඩි වෙලා වගේ ඉන්නේ මේ බීර නැවගාවේ. බීර දැන් මේ අවුවේ ඉඳලා දැන් ඇත්ති කියලා ඉන්නේ ඔය. මේ ගොල ඇටි. අම්මලා කිව්වට අම්මලම නෙමෙයි දුවන්නේ නේ බං. ඇනලමයිනේ දුවනවා. නන්දේ කෑ Mission failed. We'll get them next time. සව් අර වැඩිද? සව් අර වැඩි අවුව සරන. අවුව සාපේ මේ නේ. ගියා යෝ මේ එක අම්ම කෙනෙක් වෙන්නේ. හරිම සෝචනීයයි තාත්තේ සෝචනීයයි. ලා ඊ කවුද? නන්දලා දුවන අක්කලා දුවන නංගිලා දුවන හැමෝම දුවන යසයි මේ දැන් දුවන්න යන්නේ ටීචර්ස්ලා දරුවන් ධාවන පතේ අයින් කරගන්න මේ ඉස්සරහින් දරුවෝ මේ ධාවන පතේ ගතුනා Vira dinayද? Sure ද? ඇයි සිරුවෙන් පහසෙන්. ඇයි සිරුවෙන් ඉන්නේ? සිරුවෙන් ඉන්න බලන්න. පහසෙන් ඉන්න බලන්න. ගැම්මක්. ඔයාගෙන වීර දිනනවා? වීර දිනනවා කියන්නේ? ඔව්. ඔයාගෙන මොකද්ද? Sure ද? වීරද සූරද? වීරද සූරද?
ලකුණු 24ක් ලබාගෙන දෙවන ස්ථානයේ සූර නිවාසය. ලකුණු 27ක් ලබාගෙන වීර නිවාසය ප්‍රථම ස්ථානය. අපි තනව නෙවෙයි යන්නේ. නිවාසයේ මුළු ලකුණු 300 අපේ නම් ට්‍රැක් එකක් දැම්ම වර්ණයට. සූරේ ඊට වැඩිද? අඩුයි නේද? වැඩිද? නෑ අඩුයි. ලකුණු 314ක් ලබාගෙන වීර නිවාසයේ දෙවන ස්ථානය. ලකුණු 412ක් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා කිරිගල බණ්ඩාර මහතුමාට මේ අවස්ථාවට සහභාගී වෙන්න. එහෙනම් guys අද අපේ වීඩියෝ එක ඉවරයි. වීඩියෝ හොඳ නම් like කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් බෙල් අයිකන් එකත් ඔබන්න ඕල් කරලාම ඕල් කරලා තියාගන්න. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකක් හම්බ වෙනවා. අදට ගිහින් එන්නම්. bye. ඔයාගේ ඒක දෙයක් අවසන් කරුණා මට හිතයි කරන්න ආදරේ තනි කමේ පාළුවේ උන්නා ඇතිලු පාර